Good day to you all dear students. අදත් ඔන්න අපි තවත් ප්‍රශ්නයක් ඩිස්කස් කරන්න ඇවිත් ඉන්නේ මේ 2024-25 O level English paper එකේ test 2 එක තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. මීට කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ බලන්න නැති test 1 එක අපි ඩිස්කස් කරා. අද අපි කතා බහ කරන්න යන්නේ test 2 එක. ඉතින් මතක තියාගන්න 2024-25 වගේම හැම O level paper එකම test 2 එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි vocabulary කියන කම්පිටන්සි එක. එහෙම නැත්නම් ඒ හැකියාව ඔයගොල්ලෝගේ චෙක් කරන්න පාවිච්චි කරන ටෙස්ට් එකක් තමයි මේ ටෙස්ට් 2 කියලා කියන්නේ. එතකොට 2024-25 අවුරුද්දේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අන්තිමට තිබුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ටෙස්ට් 2 එක තමයි අද අපි ඩිස්කස් කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරන ගමන් මගේ channel එක subscribe කරන ගමන් වීඩියෝ එකට like එකක්, comment එකක් දාන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ටෙස්ට් 2 එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගැන බැලුවොත් පළවෙනිට මේගොල්ලෝ කියනවා fill in the blanks. ඒ කියන්නේ මේක හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. අපිට බය වෙන්න දෙයක් නැහැ. හරි අවබෝධය තියෙනවා නම් vocabulary අවබෝධය තියෙනවා නම් වචන ටික හරි තැනට පාවිච්චි කරගන්න එකයි අපි මෙතන කරන්නට ඕනේ. එතකොට මේගොල්ලෝ කියනවා fill in the blanks of the following text using the words given in the box. ඒ කියන්නේ මේ මෙතන දීලා තියෙන කොටුව ඇතුලේ සඳහන් වෙන වචනවල ඉදිරියෙන් සඳහන් වෙන අකුර තමයි අපි මේ හිස්තැන් වලට යොදන්න ඕන. මම ඒකයි කිව්වේ මම මීට කලින් වීඩියෝ එකෙත් සඳහන් කරා ළමයි කලබල වෙලා හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් උපදෙස් කියවන්නේ නැහැ, ප්‍රශ්න කියවන්නේ නැහැ. ඒක නිසා මෙතනදී හරි වැදගත් මේ ප්‍රශ්නේ කියවන එක. මේගොල්ලෝ කියන්නේ write the letter of the most suitable answer in the space given. write the letter. ඒ කියන්නේ මෙන්න මේ ඉංග්‍රීසි අක්ෂරය තමයි අපි හිස්තැන උඩ ලියන්නට ඕනේ. සම්පූර්ණ වචනේ නෙවෙයි. The first one is done for you. උදාහරණයක් හැටියට ඒගොල්ලෝ එකක් කරලා දීලා තියෙනවා. අපි බලමු මේකේ ඉතිරි ටික කරන්නේ කොහොමද කියලා. Tips to pass the examination. මේ කියන්නේ විභාගයක් පාස් වෙන්න පොඩි ක්‍රමෝපායන් ටිකක් ගැන තමයි මේ පොඩි පැරග්‍රාෆ් එකේ නැත්නම් මේ පොඩි ඡේදය ඇතුලේ තියෙන්නේ. මේක ස්ටඩි ප්ලෑන් එකක්. එහෙම නැත්නම් පාඩම් කරන්න සැලැස්මක් හදාගන්න කියනවා. Write down the dates of the examination and all the subjects you need to study. right? එතකොට මේකේ කියන්නේ විභාගයට අවශ්‍ය වෙන විභාගයේ තියෙන පැවැත්වෙන දිනයන් සහ අවශ්‍ය පාඩම් ටික එහෙම නැත්නම් සබ්ජෙක්ට්ස් ටික විෂයන් ටික ලියා ගන්න කියනවා. Plan how much time you will spend on each හිස්තැනක් දීලා every day. How much time you will spend on each. එතකොට මේ හිස්තැනට යෙදෙන්න ඕන වචනේ තෝරගන්න අපිට මේ ඉතුරු වචන ටිකෙන් තමයි අපි උපදේශ පාවිච්චි කරන්න ඕනේ. ඉතුරු වචන ටිකෙන් තමයි අපි මේ සඳහා උපදේශක් ගන්න ඕනේ. කොහොමද? plan how much time you will spend. කොයිතරම් කාලයක් ඔයා වැය කරනවද on each. each කියන්නේ එකිනෙක යම් දෙයක් වෙනුවෙන් every day හැමදාම. එතකොට සාමාන්‍යයෙන් අපි පාඩම් කරද්දී අපි හොඳටම දන්නවා කාලය කියන එක අපි යොදවන්නේ එකිනෙක විෂයන් වලට. එතකොට මෙතන තියෙනවා revise නැවත මතක් කිරීම, comfortable පහසුකම්, එහෙම නැත්නම් පහසුවෙන් කියන එක, quiet නිශ්ශබ්ද, ඊට පස්සේ තියෙනවා subject, notes, easy කියන්නේ පහසුවෙන්, subject කියන එක තමයි මෙතනට අපිට අවශ්‍ය වෙන්නේ විෂයන් කියන එක. එතකොට අපි ඒ වචනේ මෙතනට දාගන්නවා. Start studying early so that you have plenty of time. කලින් පාඩම් කරන්න පටන් ගන්න කියනවා you have plenty of time කියන ඇති තරම් කාලය ඒවට ඉතිරි වෙනවා. plenty of time to එකත් එක්ක සාමාන්‍යයෙන් අපි මෙතන ක්‍රියාපදයක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ කියන්නේ පාඩම් කරලා ඉවර වුණාට පස්සේ අපි මොනවද කරන්නේ? අපිට අනිත් වචන මේක බොහොම ලේසියි. අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපිට මෙතන time to comfortable වෙන්නත් බෑ. time to quiet, notes, easy වගේ දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් මෙතන ක්‍රියාවක්. to එකත් එක්ක ක්‍රියාවක් යෙදෙන නිසා අපි මෙතනට පාවිච්චි කරනවා ඒ කියන එක. ඒ කියන්නේ revise කියන එක. නැවත මතක් කරනවා කියන එක. Make sure you have all the blank and past papers. හිස්තැනක් දීලා තිනවා. Make sure you have all the. ඔයා හොඳටම සිහි තියාගන්න ඕන අවශ්‍ය හැමදේම තියාගන්න යමක් එක්ක past papers. එතකොට past papers විතරක් නෙවෙයි මෙතන past papers වගේ තවත් දෙයක්. ඒ කියන්නේ මෙතන අපිට noun එකක් තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් past papers වගේ අනිත් දේ මොකද්ද මෙතන? අනිවාර්යෙන් මෙතන විය යුතු දේ notes. ඒ කියන්නේ ඔයාගේ සටහන් ටික හරියට තියාගන්න ඕනි කියන එක. එතකොට මෙතනට එන උත්තරේ organize. සැලසුම් කරගන්න කියනවා your material in such a way.
යම්කිසි විදිහකට සැලසුම් කරගන්න කියන ඔයාගේ පාඩම් කරන්න අවශ්‍ය සියලුම දේවල් that makes it to find what you need. හොයාගන්න මොන වගේද? කොහොම හොයාගන්නද? පහසුවෙන් හොයාගන්න වෙන්න ඕනිනේ. අපිට අවශ්‍ය දේවල් what you need. අවශ්‍ය දේවල් පහසුවෙන් සොයාගන්න. සොයාගන්න පහසුවෙන්. කොහොමද? පහසුවෙන් නම් easy. easy. එහෙනම් මෙතනට එන උත්තරේ F. F. Find a blank place to study where you will not be disturbed. දැන් find a place ඒ කියන්නේ find හොයාගන්න කියනවා අපිට යම් කිසි තැනක් හිස් තැනක් දීලා යම් කිසි තැනක් පාඩම් කරන්න where you will not be disturbed. disturb කියන්නේ ඔයාලට බාධා කිරීම නැති තැනක් හොයාගන්න කියනවා. නම් සාමාන්‍යයෙන් බාධා කිරීම නැති තැනක් නම් අනිවාර්යෙන් ඒක නිශ්ශබ්ද තැනක් වෙන්න ඕනේ. එහෙනම් නිශ්ශබ්දයි නම් C quiet. quiet. එතකොට C කියන උත්තරේ තමයි අපි මෙතනට දාන්නේ නිශ්ශබ්දයි කියලා කියන්නේ. Make sure that you have good ventilation. මෙතන ventilation කියන්නේ හොඳ වාතාශ්‍රයක්. ඔයා ඉන්න තැනට හොඳ වාතාශ්‍රයක්. ඒ වගේම and a blank chair. එතකොට පුටුව ගැනනේ කියන්නේ. ඉතින් මෙතනදී අපිට ඉංග්‍රීසි භාෂාවේ කිසිම දෙයක් නොදැන හිටියත් මොන වගේ දෙයක් මේ වෙලාවේ ඔයාලට අමතක වුණත් පාවිච්චි කරලා තියෙන A, E, F, C කියන වචන ඒ වගේම D කියන වචන ඔක්කොම අයින් කරාම මෙතන ඉතිරි වෙලා තියෙන අන්තිම වචනේ තමයි B comfortable. comfortable කියන එකේ තේරුම පහසුවෙන් කියන එක. එතකොට ඒ විදිහට අපිට මේ ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා මේ ප්‍රශ්නේ හරිම ලේසි. ඒ වගේම මේ වගේ ප්‍රශ්න වලට හරි පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. හොඳ අවධානයෙන් හිස්තැන දෙපැත්තෙම තියෙන වචන කියවලා ඔයගොල්ලන්ට හරියට උත්තරේ හොයාගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දානවා වගේම කමෙන්ට් එකකුත් ඔයගොල්ලන්ට තියන්න පුළුවන්. මේ වගේ තව වීඩියෝස් ඔයගොල්ලන්ට ඕනේද කියන එක සඳහන් කරලා ඒ වගේම මගේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.